ඔබ එකතු වෙලා ඉන්නේ Tax Talk with Simple Book program එකත් එක්ක. අද අපි කතා කරන්නේ ඔබට බදු ගෙවන්නෙක් විදිහට ආදායම් ලබන්න අවශ්‍යයි කියලා ඔබ දන්නවා. ඉතින් මොනවද මේ income sources? දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරලා තියෙන income sources. ආදායම් වර්ග මොනවද කියලා අද අපි කතා කරමු. ඉතින් ආදායම් වර්ග හතරක් තියෙනවා. පළවෙනි එක තමයි ඔබේ employment income එක. මේ ගැන චුට්ටක් කතා කරලා යමු. employment income එක කියලා කියන්නේ ඔබ සේවකයෙක් විදිහට ඔබ ලබන පඩිය, salary එක. එහෙම කිව්වොත් හරි. ඉතින් ගොඩක් වෙලාවට මේ tax එක calculate කරන්න ඔබේ fully employment එක කියන්නේ total employment salary එක තමයි අපි බදු ගණනය කිරීමකදී ගන්නෙ. ඊළඟ income source එක තමයි ඔබේ business income එක. මේ business income එක ගැන කතා කරනකොට මේකෙදිත් පුංචි ඔබ පටලවා ගත්ත විවිධ ගැටලු කිහිපයක් තියෙනවා. අපි ඒ දේවල් निराකරණය කරගෙන යමු. මේ business income එකකදී අපි ගන්නේ අපේ ව්‍යාපාර සම්පූර්ණ ආදායම නෙවෙයි. ඔබේ ප්‍රතිලාභය, profit එක. ඒ කියන්නේ ඔබේ ආදායමෙන් සම්පූර්ණ වියදම් අඩු කරාට පස්සේ ඔබට ලැබෙන profit එක තමයි අපි taxable income source එක විදිහට ගන්න. තුන්වෙනි කාරණාව තමයි investment income එක. ඒ කියන්නේ යම්කිසි ආයෝජනයක් ඔබ කරලා තියෙනවා නම් මේ ආයෝජනයට අදාළව ඔබට ලැබෙන interest එකට තමයි මෙන්න මේ tax එක pay වෙන්න ඕන. ඊළඟ income source එක තමයි මේ investment income එක කියලා කියන්නේ. ඒ කියන්නේ ඔබ යම්කිසි ආයෝජනයක් කරලා තියෙනවා නම් අපි උදාහරණයක් විදිහට ගමු. fixed deposit එකක් කරලා තියෙනවා කියලා. ඉතින් ඔබ fixed deposit එකක් කරලා තියෙනවා නම් මේ fixed deposit එක කරලා තියෙන amount එකට නෙවෙයි ඔබේ tax එක calculate වෙන්නේ. මේකෙන් ලැබෙන interest එකට තමයි ඔබේ tax එක calculate වෙන්නේ. ඉතින් මේ ගැනත් පටලව ගන්න එපා. ඉතින් මේ තමයි income sources තුන ප්‍රධාන වශයෙන්. මේ තුනට අමතරව ඔබ වෙනත් ආදායම් ලබනවා නම් අපි others income යටතේ income source එකක් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව මේ විදිහට නම් කරලා තියෙනවා. ඔබට මේ කියන income sources වලින් මාසයකට 1,50,000කට වඩා වැඩි ආදායමක් ලැබෙනවා නම් ඊටත් අමතරව සම්පූර්ණ වර්ෂයක් ඇතුළත ඔබේ සමස්ත ආදායම 18,000කට වඩා වැඩියෙන් ඔබට ලැබෙනවා නම් ඔබ අනිවාර්යෙන් බදු ගෙවන්නෙකු ලෙස නම් වෙනවා. ඉතින් අමතක කරන්න එපා ඔබ බදු ගෙවන්නෙකු ලෙස නම් වෙනවා නම් සැප්තැම්බර් 30ට කලින් ඔබේ බදු අදාළ බදු වියදම ගෙවන්නත් ඒ වගේම ඔබේ ටැක්ස් එක ෆයිල් කරන්න අමතක කරන්න එපා නොවැම්බර් 30ට කලින්. ඉතින් මේ දේවල් ගැන ඔබ දැනවත් විය යුතුයි. ඔබ බදු සම්බන්ධයෙන් විවිධ තව ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඉතින් අපි ගාස්තුවක් අය කරන්නේ නැතුව අපේ ටැක්ස් වීක් එක ඇතුලේ ඔබට දෙනවා බදු උපදේශනයක්. ඉතින් අමතක කරන්න එපා මේ තියෙන නම් එකට කතා කරන්න.